ඔන්න දැන් අපි එන්න හදන්නේ 6 බෑන්ඩ් රෙසිස්ටර් එකක කලර් කෝඩින් හොයන්නේ කොහොමද කියලා බලන්න. දැන් මේ 6 බෑන්ඩ් රෙසිස්ටර් එක ගත්තාම මේකෙත් කලර් කෝඩින් එක හොයන්නේ අර 5 බෑන්ඩ් රෙසිස්ටර් එකේ කලර් කෝඩින් එක හෙව්වා වගේම තමයි. හරිද? ඒ අයි කියලා මම කියන්නම්. දැන් මේකේ 5 බෑන්ඩ් රෙසිස්ටර් එකට අමතරව අලුතෙන් බෑන්ඩ් එකක් එකතු වෙනවා. මේ තමයි මේකේ 6 බෑන්ඩ් එක. එහෙම නැත්නම් මේ තියෙන්නේ මේකේ 6 වෙනි බෑන්ඩ් එක. හරිද? දැනට ඔයගොල්ලෝ මේ බෑන්ඩ් එක අමතක කරලා මේකේ මෙන්න මේ වම් පැත්ත ඉඳන් කියවගෙන ඇවිල්ලා මේකේ අගේ හොයන්නකෝ බලන්න. දැන් මේක ගත්තාම මේකේ පළවෙනියට තියෙනවා රතු පාට. ඊට පස්සේ කහ පාට, ඊට පස්සේ තැඹිලි පාට, ඊට පස්සේ රතු පාට, ආයි තියෙනවා අන්තිමට රත්තරන් පාට. දැන් මේ කොටස ගත්තාම මේ ටික හොයන්නේ අර 5 බෑන්ඩ් රෙසිස්ටර් එකේ කලර් කෝඩින් එක හොයනවා වගේම තමයි. හරිද? දැන් මේකේ අගේ ගත්තාම ඔයගොල්ලෝ මේ ටික ළඟින් ලියාගත්තොත් 2 4 3 243 ළඟින් ලියාගෙන ඊට පස්සේ මේකේ තියෙනවා රතු පාට 10 ගුණාකාරයෙන් ගුණ කළාම 100ෙන් ගුණ වෙනවා. හරිද? 24300 කියලා එනවා. ඊට පස්සේ ඒකේ ටොලරන්ස් එක එනවා. එහෙම නැත්නම් රත්තරන් පාට තියෙන හින්දා මේකේ ටොලරන්ස් එක එනවා. එහෙම නැත්නම් වෙනස් වීමේ ප්‍රතිශතය එනවා. 105ක් අඩු හෝ වැඩි කියලා එනවා. හරිද? දැන් මේකේ 6 වෙනි බෑන්ඩ් එකට ආවොත් මේක පොඩ්ඩක් විශේෂයි. හරිද? මේකේ මේ 6 වෙනි බෑන්ඩ් එකෙන් කියන්නේ උෂ්ණත්ව සංගුණකය කියන එක. මේ රෙසිස්ටර් එකේ උෂ්ණත්ව සංගුණකය. අපි ඉංග්‍රීසියෙන් මේකට කියනවා ටෙම්පරේචර් කොඑෆිෂියන්ට් කියලා. ටෙම්පරේචර් කොඑෆිෂියන්ට් කියලා කියනවා. හරිද? දැන් මෙතන තියෙනවා නේද මේ 15යි ppm කියලා. 15යි ppm. මේ ppm කියලා කියන්නේ parts per million කියන එක. parts per million. ඒ කියන්නේ මිලියනයකට අදාළව කොටස් ගාන කියන එක තමයි එකෙන් කියන්නේ. හරිද? දැන් මේ මෙතන තියෙන රෙසිස්ටර් එක ගැන කතා කළොත් මේකේ අන්තිම බෑන්ඩ් එක තැඹිලි පාටනේ. මෙන්න මේ තැඹිලි පාට හින්දා මේකේ ටේබල් එක මම ඔයගොල්ලන්ට අරන් පෙන්නන්නම්. මේකේ මේවට නම් ටේබල් එක ටිකක් ඕන වෙනවා. මොකද මේ අපිට අන්තිම බෑන්ඩ් එකේ අගේ කියවන්න අනිවාර්යෙන් ටේබල් එක ඕන වෙනවා. හරිද? දැන් මේකට අනුව ගත්තාම තැඹිලි පාට කියලා කියන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති 6 බෑන්ඩ් එක විදිහට ගත්තොත් 15යි ppm කියලා ඊට පස්සේ ඇලයිරක් දාලා කෙල්වින් කියලා තියෙනවා. හරිද? K කියලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා අපි අවට පරිසරයේ උෂ්ණත්වය මනින්න සෙල්සියස් කියන එක භාවිතා වෙනවායි කියලා. සෙල්සියස් කියන මිනුම භාවිතා කරනවා. ඊට අමතරව තවත් මිනුමක් භාවිතා වෙනවා. ඒකට කියනවා කෙල්වින් කියලා. තව එකක් ඔයගොල්ලෝ අහලා ඇති ෆැරන්හයිට් කියලාත් එකක් තියෙනවා. හරිද? දැන් මෙතන නම් මේ දීලා තියෙන්නේ parts per million කෙල්විනයට කියන එක. parts per million කෙල්විනයට කියන එක තමයි මෙතන මේ ඇලයිරක් දාලා කෙල්වින් කියලා දාලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ දැන් මේකෙන් කියවෙන්නේ මොකක්ද කියලා කිව්වොත් කෙල්වින් එකක උෂ්ණත්ව වෙනස් වීමකදී මෙතන තැඹිලි පාට තිබ්බොත් parts per million 15යි කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ මිලියනයෙන් 15න් පංගුවක වෙනස් වීමක් තියෙනවයි කියන එකයි කියන්නේ. හරිද? මම ආයෙ කියන්නම්. දැන් මේ තියෙන රෙසිස්ටර් එක අනුව ගත්තාම මේකේ 6 වෙනි බෑන්ඩ් එක තියෙන්නේ තැඹිලි පාටනේ. තැඹිලි පාට තියෙනවයි කියන්නේ 15යි ppm කෙල්විනයට කියන එක තමයි මේ ටේබල් එක බැලුවාම අපිට තේරෙන්නේ. හරිද? තැඹිලි පාට තිබ්බොත් 15යි ppm කෙල්විනයට කියන එක තියෙනවා. හැබැයි මේකෙන් කියවෙන්නේ මොකක්ද කියලා කිව්වොත් කෙල්වින් එකක උෂ්ණත්ව වෙනස් වීමකදී මෙන්න මේ ඕම් අගය කෙල්වින් එකක උෂ්ණත්ව වෙනස් වීමකදී මිලියනයෙන් 15න් පංගුවක් වෙනස් වෙනවා. හරිද? අන්න ඒක තමයි මෙතනින් කියන්නේ. ඒ කියන්නේ කෙල්වින් එකක උෂ්ණත්ව වෙනස් වීමකදී මේ තියෙන ඕම් ගාන මිලියනයෙන් 15න් පංගුවක වෙනස් වීමකට ලක් වෙන්න පුළුවන් කියලා කියනවා. හරිද? ඉතින් ඇයි මෙහෙම එකක් තියෙන්නේ කියලා කිව්වොත් අපේ අපිට තියෙන පරිසරයේ උෂ්ණත්වය වෙනස් වෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ඒ කියන්නේ ප්‍රතිරෝධකයක අර සියුම්ව ප්‍රතිරෝධය සපයන්න ඕන තැන්වලට. ඒ කියන්නේ හිතලා බලන්න මොකක් හරි රෙසිස්ටර් එකක් තියෙනවා. එතන තියෙන ඕන රෙසිස්ටන්ස් එක කිලෝම් 24.3යි. ඒ කියන්නේ සෙල්සියස් අංශක 35 දී කිලෝම් 24.3යි. ඒ කියන්නේ අපි සාමාන්‍ය පරිසරයේ ඉද්දී ඒ අදාළ පරිපතේ රෙසිස්ටර් එකේ අගය විය යුත්තේ කිලෝම් 24.3යි. ඊට වඩා පොඩ්ඩක් හරි උෂ්ණත්වය වෙනස් වෙලා මොකක් හරි වුණොත් පරිපතේ පිච්චෙන්න පුළුවන්. හරිද? ඔන්න ඔය වගේ අවස්ථාවකදී අපිට පුළුවන්
6 බෑන්ඩ් රෙසිස්ටර් එකක් දාලා ඒ අදාළ වෙනස් වීම අනුව අපිට අදාළ දේවල් හදාගන්න. හරිද? හරි ඉතින් මේක ගොඩක් වෙලාවට වැදගත් වෙනවා ඔය සියුම් උපකරණවලදී මේ වගේ රෙසිස්ටර්ස් ගොඩක් වැදගත් වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය පොඩි වෙනස් වීමකදී අපිට ඒ අදාළ කැල්කියුලේෂන්ස් කරලා මේ වගේ රෙසිස්ටර්ස් දාන්න පුළුවන්. හරිද? ඔයගොල්ලෝ ඒක ගැන එච්චර හිතන්න එපා. දැන් අපි මේ ගණනය කිරීම ගැන බලමුකෝ. දැන් මම මෙතන මේ 6 බෑන්ඩ් එකට දාගත්තා කහ පාට. දැන් මේ ටේබල් එක අනුව බැලුවොත් මේකේ කහ පාට ගත්තාම ඔයගොල්ලන්ට පෙනේ 25යි ppm කෙල්වින් කියලා තියෙනවා. කෙල්විනයට කියලා තියෙනවා. හරිද? දැන් මෙතනින් කියන්නේ parts per million කෙල්විනයට 25යි කියන එක. දැන් මේක තිබ්බහම අපි බලමු කොහොමද මේකේ ගණනය කිරීම කරන්න කියලා. මම ඒක පෙන්වන්නයි හදන්නේ. අපි මෙතන ගණනය කිරීමෙන් ගත්තනේ කිලෝ ඕම් 24.3යි කියලා. ඒ කියන්නේ මේක 5 බෑන්ඩ් රෙසිස්ටර් එකක් විදිහට සලකලා මෙන්න මෙයාගේ ගත්තා. එහෙම නැත්නම් ඕම් 24300යි කියලා ගත්තා. හරිද? දැන් අපි එනවා මේකේ 6 බෑන්ඩ් එකට. මේ 6 බෑන්ඩ් එකෙන් කියන්නේ parts per million දැන් මෙතන 25නේ තියෙන්නේ. ඒ කියන්නේ මිලියනෙන් 25න් පංගුවක් වෙනස් වෙනවයි කියලා. ඔයගොල්ලෝ දන්නවත් දන්නේ මේ කෙල්වින් සහ සෙල්සියස් අතර තියෙන සම්බන්ධය. හරිද? මම ඒකත් පොඩ්ඩක් කියන්න. මම මෙතනදී පොඩි උදාහරණයක් ගන්නම්. මම දැන් ඉන්න පරිසර උෂ්ණත්වය මම ගන්නවා සෙල්සියස් අංශක 35යි කියලා. හරිද? සෙල්සියස් අංශක 35යි කියලා ගන්නවා. දැන් මට ඕනේ මේ සෙල්සියස් අංශක 35 උෂ්ණත්වය කෙල්වින් වලට හරව ගන්න. මේ සෙල්සියස් අංශක 35 සෙල්සියස් වලින් තියෙන උෂ්ණත්වය මට ඕනේ කෙල්වින් වලට හරවන්න. ඉතින් ඒකට අපිට පුළුවන් 273ක අගයක් එකතු කරලා කරන්න. ඒ කියන්නේ සෙල්සියස් කෙල්වින් කරන්න අපි 273ක අගයක් හැම වෙලෙම එකතු කරන්න ඕනේ. හරිද? දැන් මේක එකතු කරනවා මම මෙතනින් එනවා 8යි මෙතනින් එනවා 10යි මෙතනින් එනවා 3යි කියලා. ඒ කියන්නේ මම දැන් ඉන්න පරිසර උෂ්ණත්වය කෙල්වින් 308යි. සෙල්සියස් වලින් ගත්තොත් සෙල්සියස් 35යි කෙල්වින් වලින් ගත්තොත් කෙල්වින් 308යි. හරි. දැන් හිතන්න මේ කෙල්වින් 308 උෂ්ණත්වය. ඒ කියන්නේ මේ මම දැන් ඉන්න උෂ්ණත්වය ඒකක එකකින් වැඩි වෙනවා කියලා. ඒ කියන්නේ කෙල්වින් 308 ඉඳන් මේක යනවා කෙල්වින් 309කට. කෙල්වින් 309කට යනවා. ඔන්න ඔය අවස්ථාවේදී මේ ප්‍රතිරෝධයෙන් මිලියනෙන් 25ක පංගුවකින් වෙනස් වීමක් සිද්ධ වෙනවයි කියලා අපි ගන්නවා. හරිද? ඒ කියන්නේ කෙල්වින් ඒකක එකක වෙනස් වීමක් හින්දා මේ තියෙන ප්‍රතිරෝධයෙන් මිලියනෙන් 25ක පංගුවක ප්‍රමාණයක් වෙනස් වෙනවා කියලා අපි ගන්නවා. දැන් මේකේ තියෙන්නේ ppm parts per million 25යි කියලානේ. ඒ කියන්නේ මිලියනයකින් 25න් පංගුවක්. මම ගන්නවා මෙන්න මෙතන තියෙන ප්‍රතිරෝධය. මෙතන තියෙනවා ඕම් මම ඕම් වලින් ගන්නම් 24300යි කියලා. ඕක මිලියනයකට බෙදන්න ඕනේ. මිලියනයකට බෙදන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා මිලියනයට බිංදු කීයක් තියෙනවද? මිලියනයට බිංදු 6ක් තියෙනවා. හරිද? එතකොට මේ එන ඕම් මගය මම බෙදනවා මිලියනෙන්. මිලියනෙන් බෙදන්න ඕනේ සහ මිලියනයකින් දැන් මෙතන තියෙනවනේ 25 කියලා. මම 25න් ගුණ කරන්න ඕනේ. මම 25න් ගුණ කරනවා. එතකොට මේකට කැපිලා යනවා. මම මේක කැල්ලකින් ගාන හදන්නම්. 243 බෙදන්න ඕනේ 10000න් ගුණ කරන්න ඕනේ 25න්. එහෙම කරාම අපට එනවා 0.6.0.75ක් කියලා. 7.5යි ඕම් කියලා එනවා. හරිද? 0.675යි ඕම් කියලා එනවා. ඒ කියන්නේ කෙල්වින් එකක උෂ්ණත්ව වැඩිවීමකදී මෙයාගේ අගය ඕම් 0.675කින් වෙනස් වෙන්න පුළුවන් කියලා කියනවා. හරිද? ඕම් 0.675කින් වෙනස් වෙන්න පුළුවන් කියලා කියනවා. ඔන්න ඕක තමයි මේ parts per million කියන අගේ කතාව. හරිද? අපි තව එකක් බලමුකෝ උදාහරණයකට. දැන් ඔයගොල්ලන්ට මේක නිකන් අලුත් වගේ හින්දා පොඩ්ඩක් පැටලෙනවා වගේත් ඇති. හරිද? මම තව එකක් ගන්නම් මෙන්න මේ වගේ. දැන් මේ තියෙන 6 බෑන්ඩ් රෙසිස්ටර් එකේ මම අරගෙන තිනවා පළවෙනියට දුඹුරු, දෙවෙනියට කහ, තුන්වෙනියට රතු පාට, හතරවෙනියට තැඹිලි පාට, පස්වෙනියට සිල්වර්, ඊට පස්සේ අරන් තිනවා බ්ලූ කලර් එක. හරිද? දැන් මේකේ
රෙසිස්ටර් වැලියු එක අපි අර 5 බෑන්ඩ් රෙසිස්ටර් එකේ ගත්තා වගේම ගමු. දුමුරු නම් 1යි, කහ නම් ටේබල් එක 94යි, ඊට පස්සේ රතු පාට නම් 2යි, තැඹිලි පාටට දෙන අංකය තමයි 3. අංක 3යි නම් 0.3 එහෙම නැත්නම් 10 තුන්වෙනි බලේ එහෙම නැත්නම් 1000න් ගුණ කරන්න ඕනේ. 142 කියන අගය 1000න් ගුණ කරාම 142 කියන අගය 1000න් ගුණ කරාම 1,42,000ක් කියලා එනවා. ඒ එන්නේ ඕම් වලින්. ඕක දැන් 1000න් බෙදුවාම 142යි කිලෝ ඕම් කියලා එනවා. හරිද? එතකොට මේකේ සහනාගයේ පරාසයත් දැන් සිල්වා අරන් තියෙන හින්දා 10%යි කියලා එනවා. හරි. ඔන්න දැන් මම එනවා මේකෙත් අර parts per million අගයට. මේකේ ටේබල් එක බැලුවාම නිල් පාට තියෙද්දි ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙනවා 10යි parts per million කෙල්විනියට කියලා. ඒ කියන්නේ කෙල්වින් එකක උෂ්ණත්ව වෙනස් වීමකදී මේකේ අගය parts per million 10කින් වෙනස් වෙනවා. හරිද? ඒ කියන්නේ මිලියනෙන් 10න් පංගුවකින් වෙනස් වෙන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. දැන් මම මේකත් ගන්නම් මේ විදිහට කිලෝම් 142 එහෙම නැත්නම් ඕම් 1,42,000 මිලියනයකට බෙදනවා. කියන්නේ 10.6කින් බෙදන්න ඕනේ. 10.6න් බෙදලා මේක ගුණ කරන්න ඕනේ 10න්. හරිද? මෙන්න මෙහෙම හදන්නම්. හරිද? මේක මම කැල්කියුලේටර් එකෙන් හදනවා. මට එනවා ඕම් 1.42 කියලා. මට එනවා ඕම් 1.42 කියලා. ඒ කියන්නේ කෙල්වින් එකකින් උෂ්ණත්ව වෙනස් වීමකදී මේ අපි මේ හොයපු ඕම් 1.42 අගයකින් වෙනස් වෙන්න පුළුවන් කියන එක තමයි මෙතනින් කියන්නේ. හරිද? මං හිතනවා ඔයගොල්ලන්ට දැන් මේක තේරෙන්න ඇති කියලා. හරිද? ඔන්න අපි 6 බෑන්ඩ් රෙසිස්ටර්ස් ගැන කතා කරලා ඉවරයි.